මැග්නටික් ඉන්ඩක්ෂන් ගැන ඉගෙන ගන්න කලින් බලමු මේ මැග්නටික් ඉන්ඩක්ෂන් කියන එක භාවිතා වෙන්නේ මොන වගේ තැන්වලද කියලා. ඉතින් ඇත්තටම මේ වාහනවල ගොඩාක් ස්පීඩ් ඩිටෙක්ට් කරගන්න තැන්වල ඊට පස්සේ පොසිෂන් අයිඩෙන්ටිෆයි කරගන්න අවස්ථා. ඒ කියන්නේ මොකක්ද ස්විච් එකක පොසිෂන් එකක් වල අයිඩෙන්ටිෆයි කරගන්න ගොඩාක් තැන්වල භාවිතා කරනවා මේ අපි අද මේ කතා කරන තියරි එක. ඉතින් ඇත්තට මේක හරියට ඉගෙන ගත්තොත් එහෙනම් මෝටර්ස් වැඩ කරන විදි ඊට පස්සේ ඔය ඕල්ටර්නේටර්ස් වල තියෙන ප්‍රින්සිපල් වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියරි පාර්ට් එක තමයි මේ මැග්නටික් ඉන්ඩක්ෂන් කියලා කියන්නේ. ඉතින් අද පොඩි වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ වෙලාවේ ලයිව් ක්ලාස් එක ඇතුලේ ඉඳගෙනවා මේ දේවල් ටික බලනවා නම් මම හැමදාම කියනවා වගේ ඔයා ලොකු උමනාවකින් ලොකු උනන්දුවකින් තමයි මේ දේ කරන්නේ. ඉතින් ඒ නිසා ඒකේ රිසල්ට් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. හැබැයි ඒකට මම හැමදාම කියනවා වගේ යම් කිසි කාලයක් ගත වෙයි. ඒක අවුරුදු 2ක් 3ක් 4ක් වෙයි. හැබැයි බලාගෙන ඉන්න අනිවාර්යයෙන්ම ඔයාලට ඒකට ඕන රිසල්ට් එක ඔයාට ඕන රිටර්න් එක අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඔයා දන්නවා අපි කොයිල් එකක් අරගෙන හරි මේ බලන්න අපි කොයිල් එකක් අරගෙන මේ තියෙන කොයිල් එකට පොසිටිව් සප්ලයි එකක් නෙගටිව් සප්ලයි එකක් දුන්නොත් මේ තියෙන කොයිල් එක ආසන්නයේ නිර්මාණය වෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. හරි මෙතෙන් චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා මේ කොයිල් එක ආසන්නයේ. හරිද? අනිත් පැත්තට ගත්තොත් අපි කොයිල් එකක් අරගෙන ඔය නිල් පාට කොයිල් එකම ගමුකෝ අපි. හරි මෙන්න අනිත් පැත්තේ තියෙන කොයිල් එක. හරි ඔන්න කොයිල් එකක් තියෙනවා. මේ කොයිල් එක ගාව මම මැග්නට් එකක් මෙන්න මෙහෙම තියලා හරි මැග්නට් එකක් තියලා මේ ස්ථිර චුම්බකයක් මේක. හරි ස්ථිර චුම්බකයක් මේ තියෙන්නේ. මැග්නට් එකක් තියලා මම මේ මැග්නට් එක නිකන් තියන් ඉන්නේ මම මේ මැග්නට් එක මැදින් පොඩි ෂාෆ්ට් එකක් සම්බන්ධ කරලා මේක කරකවනවා මම මේක. හරි මම මේක කරකවනවා. කරකවනකොට මෙන්න මේකේ මම මේක AB කියලා නම් කරන්නම්. මෙන්න මේකේ AB දෙකලවර හරි AB දෙකලවර නිර්මාණය වෙනවා මෙන්න මේ වගේ චුම්බක මේ වගේ මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්. හරි මෙන්න මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිර්මාණය වෙනවා A සහ B අග්‍ර දෙක අතර. හරි මෙන්න මේ ධාරාව නිර්මාණය වෙන්න බලපාපු දේ තමයි මෙතන චුම්බකයක් තිබ්බ එක නෙමෙයි මේ චුම්බකයේ මෙතන චලනය කරපු එක. අපි සන්නායක දඟරයක් ආසන්නේ චුම්බක ක්ෂේත්‍රයක් විචලනය කරොත් චුම්බක ශාවරේඛා තියෙන චුම්බක ක්ෂේත්‍රයක් ආසන්නය දන්නවා. හරි උතුරේ සිට දකුණ නැත්නම් N සිට S දක්වා චුම්බක ශාවරේඛා තියෙනවා. අපි මේ චුම්බක ශාවරේඛා තියෙන චුම්බකය මෙතන චලනය කරොත් මෙන්න මේ තියෙන සන්නායක දඟරයේ දෙකලවරින් පොඩි විද්‍යුත්ගාමක බලයක් නැත්නම් පොඩි ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයක් සයින් වේව් එකක් ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. හරි. එතකොට අපි ඔන්න ඔය දෙයට අපි මූලිකවම කියනවා හරි මූලිකවම කියනවා මැග්නටික් ඉන්ඩක්ෂන් නැත්නම් චුම්බක ප්‍රේරණය කියලා. ඉතින් මෙතනදී මම භාවිතා කරලා තියෙන්නේ ස්ථිර චුම්බකයක්. මම මේකට භාවිතා කරා නම් මේ විද්‍යුත් චුම්බකයක් භාවිතා කරා නම් මේ දේ සිද්ධ වෙන්නේ එහෙනම් මෙයාට මුලින්ම කරන්ට් එකක් දීලා එයාව චුම්බකයක් බවට පරිවර්තනය කරගන්න සිද්ධ වෙනවා. හරිද? අපි බලමු මේක අපිට ඉගෙන ගන්න තියෙන කොහෙද? ඔටෝමොබයිල් වල ඉගෙන ගන්න අපිට හම්බ වෙන්නේ මොන වගේ තැන්වලද කියලා. ඔය හයිබ්‍රිඩ් ඉගෙන ගන්න යනවා නම් හයිබ්‍රිඩ් වල මෝටර් ජෙනරේටර්ස් ඔපරේට් වෙන තැන ඉගෙන ගන්නකොට ඒකේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා 3 phase සම්බන්ධව. 3 phase ගැන ඉගෙන ගන්නකොට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා single phase සම්බන්ධව. single phase වලදී මෙන්න මේ දෙන wave form එක ඉගෙන ගන්න හම්බ වෙනවා. මේකේ තියෙනවා. හරි RMS value තියෙනවා, peak value තියෙනවා. ඔය ඔසිලොස්කෝප් එකම කනෙක්ට් කරාට පස්සේ peak value සම්බන්ධව RMS value සම්බන්ධව අවබෝධයක් තමයි තියෙන්න ඕනේ. එතකොට ඒවල එකකින් මොනවද කියලා තියෙන්නේ කියලා. ඒ වගේම අපි දැන් ඔටෝ ඉලෙක්ට්‍රිකල් වගේ කෝස් එකක් කරන කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න හැම එක කොටසක් තමයි මේ වාහනේ තියෙන charging system එක. මොකද component එක, alternate එක. ගත්තොත් වැඩ කරන්නේ අපි අද මේ කතා කරන સિદ્ધාන්තයත් එක්ක. ඉතින් අපි ආරම්භ කරලා තියෙන ඔන්ලයින් පාඨමාලාවල මේ දේවල් අපි ගැඹුරින් කතා කරන දැන් ඔයාලට පැහැදිලි ඇති මම මේ කතා කරපු විනාඩි 2-3 ඇතුලේ මේ මැග්නටික් ඉන්ඩක්ෂන් සම්බන්ධව කොච්චර දේවල් ඔයාලට හරි සරලව පැහැදිලි කරලා තියෙනවා. හරි. ඉතින් මේ වගේ ගොඩාක් තීරෙත් එක්ක තමයි මේ සබ්ජෙක්ට් සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ මැග්නටික් ඉන්ඩක්ෂන් එකත් එක්ක වැඩ කරන දේවල් ටිකක් ගැන. දැන් උදාහරණයක් මෙහෙම බලන්න. මම මෙන්න මෙතන තියලා තියෙන චුම්බකය එක වටයක් කරකවද්දි උදාහරණයකට ගන්නේ. හරි එක වටයක් කියන්නේ අංශක 360ක කෝණයක් කරකවද්දි. හරි අංශක 360ක කෝණයක් කරකවද්දි අපි නිකන් හිතමුකෝ මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ තියෙන තැන දක්වා හරි මේ තියෙන තැන දක්වා නිර්මාණය වෙනවා කියලා එක මෙහෙම එක තරංගයක් නිර්මාණය වෙනවා කියලා කමුකම කියනවා. හරි එක වටයක් කරකවද්දි මේ තරංගයේ නිර්මාණය වෙන ගත වෙන කාලය අපිට මේ පැත්තෙන් හොයාගන්න පුළුවන් ඕනනම් කොච්චර කාලයක් ගත වුණාද කියලා. හරි මෙන්න මෙතන කාලයත් එක්ක අපිට හොයාගන්න පුළුවන් කොච්චර කාලයක් ඒකට ගත වුණාද කියලා. අපිට දැන් පුළුවන් නේද මෙයා එක වටයක් කැරකෙවෙන්න ගත වුණ කාලය හොයාගන්න.
අපේ වාහනේ තියෙනවා ස්පීඩ් එක මැනගන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට වාහනේ කොච්චර වේගයකින් ඉදිරියට ගමන් කරනවද? අපේ එන්ජින් එකේ තියෙන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කොච්චර වේගයකින් කැරකෙනවද? ඊට පස්සේ අපේ CVT ගියර් බොක්ස් එක තුළ තියෙන ප්‍රයිමරි පුලි එක කොච්චර ස්පීඩ් එකකින් කැරකෙනවද? ඊට පස්සේ තව ගත්තොත් AC කම්ප්‍රෙසර් එකේ තියෙන ලොක් සෙන්සර් එකෙන් ඩිටෙක්ට් කරගන්නවා එයාගේ රොටේෂන් ස්පීඩ් එක. ඊට පස්සේ වාහනේ ඉස්සරහා රෝද පිටිපස්ස රෝද කැරගෙනකොට අදාළ රෝදවල ස්පීඩ් එක ඩිටෙක්ට් කරගන්නවා. ඔය හැම තැනකම භාවිතා කරන්නේ මම දැන් ඔයාලට මේ කිව්ව ඉන්ඩක්ෂන් සෙන්සර්. ඉතින් ඒවල ඇත්තටම මේ තියෙන මේ arrangement එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් අදාළ දත්ත හඳුනාගන්න විදිහත් එක්ක. උදාහරණයක් විදිහට මම මෙන්න මෙහෙම පොඩි කොටසක් අඳින්නම්. හරි පොඩි මේ රවුමක් ඇඳලා මම මේ තියෙන රවුම වටේ මම මෙහෙම කරලා ඉරි ටිකක් ගහනවා. හරි මම මෙන්න මේ ඉරි ටිකක් ගහනවා. ඔයාලට බලා ගන්න පුළුවන් නේ. දැන් ඔය මැකැනික් වගේ කරනවා නම් ඔය ගලවන තැන්වල සෙන්සර් එක සම්බන්ධලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන කොටස මොකක් හරි දෙයක් එක්ක කරකවනවා. හරි අපි දන්නේ මොකක්ද කියලා. මොනවා හරි දෙයක් එක්ක කරකවනවා. හරි එන්ජින් එක ඇතුලේ වෙනවා වෙන්න පුළුවන්, ගියර් බොක්ස් එක ඇතුලේ වෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ රෝදයක් එක කැරකිලා වෙන්න පුළුවන්. මේ තියෙන කොටස කැරකෙනවා. මෙයා ආසන්නයෙන් සම්බන්ධ කරනවා. හරි මේ ආසන්නයෙන් සම්බන්ධ කරනවා. මෙන්න මේ වගේ පොඩි කොටසක් සම්බන්ධ කරනවා මෙන්න මෙහෙම. හරි සම්බන්ධ කරලා තියෙනවා. මෙයාට සම්බන්ධ කරලා තියෙනවා වයර් දෙකක් සම්බන්ධ කරනවා. හරි ඔන්න වයර් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. දැන් ඇත්තට මෙන්න මේ මම ඇඳපු කොටස ඇතුලේ හරි මෙන්න මේ දෙන කොටස ඇතුලේ හරි මේ දෙන කොටස ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ ඔත්තපු කොයිල් එකක් තමයි තියෙන්නේ. හරි ඔන්න ඔයක ඔත්තපු කොයිල් එක. දැන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ තියෙන කොටස කැරක වෙනකොට මම මෙන්න මේකේ මේ දාලා තියෙන කොටස් වලින් හරි එළියට දාලා තියෙන්නේ මේ තියෙන කොටස් වලින් නිර්මාණය වෙනවා චුම්බක ක්ෂේත්‍රයක් තියෙන නිසා මෙන්න මේ දඟරය දෙකවල කුඩා වෝල්ටේජතාවය ජනනය වෙනවා. හරි මේක ඊටාම කුඩා වෝල්ටේජතාවයක් අපිට මේක ඔසිලොස්කෝප් එකක් භාවිතා කරොත් පහසුවෙන් බලා ගන්න පුළුවන්. තේරුණාද? ඒ තියෙන වේව් ෆෝම් එකත් එක්ක අපිට හඳුනා ගන්න පුළුවන් මෙයා කොච්චර වේගයකින් කැරකෙනවද කියලා. මේක අතර ගොඩාක් මොඩිෆිකේෂන් තියෙනවා. මේ තියෙන එකට අපි කියනවා රොටා එක කියලා. හරි රොටා එක කියලා කියනවා. නැත්නම් පල්ස් ජෙනරේටර් එක කියලා කියනවා මේකට. හරි මෙයා තමයි පල්ස් එකක් හදන්නේ මෙතන. හරි ඊට පස්සේ මෙයා හරහා ඩිටෙක්ට් කරගන්න පල්ස් එක හරි වටයක්ද නැත්නම් අංශක ගානක්ද කියන එක මත මේ කැනක්ටියව තව වෙනස් කරලා හදනවා. දැන් අපි ක්‍රෑන්ක් ඇන්ගල් සෙන්සර් එකෙන් බැලුවොත් ක්‍රෑන්ක් ඇන්ගල් සෙන්සර් එකේ මේ තියෙන එක වටේට අපි ටීත් තියෙනවා නැත්නම් දැති තියෙනවා කියලා හිතුවොත් එහෙම ඒකේ දැති කිහිපයක් අයින් කරලා තියෙනවා මෙහෙම. ඇයි එක වටයක් හඳුනගන්න. නැත්නම් වටයක් කරකුණා කියලා හොයාගන්න බෑනේ. ඒතර විදිහට ගත්තාම මේක කැම් ඇන්ගල් සෙන්සරට આવොත් එහෙම තව විදිහකට මේක නවීකරණය වෙලා තියෙනවා. හරි ඒකේ අංශක ගානකින් තමයි සමහරක් සිග්නල් යා ජෙනරේට් කරන්නේ. මම හිතනවා ඔයාලට මැග්නටික් ඉන්ඩක්ෂන් සම්බන්ධව සහ ඒ දේවල් භාවිතා වෙලා තියෙන කොහෙද කියලා ඔයාලට අවබෝධයක් එන්න ඇති කියලා. හරි. ඒක EFI වගේ ඉගෙන ගන්නකොට ඔයාලට මේවා ගැඹුරින් ඉගෙන ගන්න තියෙනවා. හරි. දැන් ක්‍රෑන්ක් ඇන්ගල් සෙන්සර් ගත්තාම ක්‍රෑන්ක් ඇන්ගල් එක මේක ගත්තාම ඔයාලට තේරෙනවා මේක වයර් දෙකයි තිබ්බේ කියලා. හැබැයි හැම එකකම වයර් දෙක නෙමෙයි තියෙන්නේ. හරි වයර් තුන තියෙන ඒවා. එතකොට ඒවල හෝල්ඩ් IC සම්බන්ධන විදි ඒවා මේ කනෙක්ට් කරගන්න විදි අපේ ECM එකට. හරි. ඒවල වයර් එක චෙක් කරගන්න විදි වගේ ගොඩාක් සිද්ධාන්ත මේක අන්තර්ගත වෙලා තියෙනවා. මම හිතනවා මූලික අවබෝධයක් එන්න ඇති කියලා වාහනයක් ඇතුලේ ඉලෙක්ට්‍රොමැග්නටික් ඉන්ඩක්ෂන් සහ මැග්නටික් ඉන්ඩක්ෂන් භාවිතා වෙලා තියෙන තැන් ටිකක් ගැන. හරි. ඉතින් ඉගෙන ගන්න. මේ YouTube එකේ හරි මේ Google එකේ හරි සර්ච් කරන්න Faraday laws. හරි Faraday ගේ නියම ඉගෙන ගන්න. Lenz law ඉගෙන ගන්න. හරි කස්කරුප්පු නියම ඉගෙන ගන්න. හරි ඔය දේවල් ඔක්කොම ටික මේ තියෙන කොටස අදාළ වෙනවා. හරි මොකද අපි ඔය ඔන්ලයින් වලින් ඉගෙන ගන්න ගියත් ඔයා ෆිසිකල් මේවා වල ඉගෙන ගන්න ගියත් ඔයාට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න තියෙන දෙයක් තමයි ඔය තියෙන ඉලෙක්ට්‍රිකල් තියරි. හරි. ඒතකොට ඉලෙක්ට්‍රිකල් තියරි වලදී අපි ඔය කතා කරපු સિદ્ધාන්ත එක්ක තමයි ඔය හැම දෙයක්ම හැදිලා තියෙන්නේ. නේ ඕල්ටර්නේටර් එක කැරකෙන වේගෙත් එක්ක එයා හදන වෝල්ටේජතාවය ඩිපෙන්ඩ් වෙනවා. හරි කොච්චර වෝල්ටයක් හැදෙනවද කියලා. ඊට පස්සේ ඒ තියෙන මේ මැග්නටික් ස්ට්‍රෙන්ත් එකත් එක්ක තමයි වෝල්ටේජ් එක වේරි කරගන්නේ. ඒකනේ IC රෙගුලේටර් එකක් තියෙන්නේ. ඒකනේ කලින් වාහන වල මැකනිකල් රෙගුලේටර්ස් තිබ්බේ. අද වාහන වල ඒක ECU කරා කන්ට්‍රෝල් වුණත් ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. හරි. ඉතින් ඔය හැම තැනකම තියෙන දේවල් හරියට තේරුම් ගන්න ඔය දේවල් සම්බන්ධව හොඳ අවබෝධයක් වාර තියෙන්න ඕනේ. ඉතින් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්න අවශ්‍ය මොනවද? කමෙන්ට් එකක් දාලා තියන්න. අපි මේ දේවල් සම්බන්ධව ඉදිරියේ සාකච්ඡා කරනවා. ඉතින් මේ කතා කරන්න ඔටෝමොබයිල් වල තියෙන ගොඩක් වැදගත් දේවල්. ඉතින් ඉගෙන ගන්නට ලොකු අවස්ථාවක් මේක. හරි. ඉතින් ඉගෙන ගන්න මේ දේවල් අප්ඩේට් කරගන්න අපිත් එක්ක හැමදාම සම්බන්ධලා ඉන්න. හෙටත් හවස 7ට මේ වගේම ඩිස්කෂන් එකක් ඔයාට අරගෙන එනවා. අපි ඊළඟ දවසේ කතා කරන දේවල් ටිකත් අපි අපේ ගෲප් වල ෂෙයා කරලා තියන්නම්. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරලා තියන්න. ඒ දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා ඉදිරි වීඩියෝස් නිර්මාණය කරන්න.